ඔයාලා හැමෝම මම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ උදෑසන ආහාරයට සාදාගත හැකි පෝෂ්‍යදායී උප්මා එකක්. අපි බලමු කොහොමද මේ උප්මා එක හදාගන්නේ කියලා. මම මුලින්ම රුලන් ග්‍රෑම් 500ක් විනාඩි 5ක් විතර මේ විදියට බැද ගන්නවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඒකට මම අබතේ හැන්දකුයි පොඩිවට කපාගත්ත වේලි මිරිස් කරලුයි බීලුණු එකතු කර ගන්නවා. මේ ටික වේලාවක් මේ විදියට බැදගමු. දැන් මම ග්‍රේට් කරගත්ත කැරට් එකතු කරලා කෑලි මිරිස් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. මේ ටික හොඳින් බැදුනට පස්සේ මම වතුර මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. දැන් මේකට අවශ්‍ය පමණ ලුණු එකතු කරගමු. දැන් වතුර එක මේ විදිහට රත් වීගෙන එනකොට මම බැදගත්ත රුලන් ටික පොඩ එකතු කරගන්නවා. දැන් අපි මේක පියනකින් වහලා විනාඩි 2ක් විතර පිසගමු. ඊට පස්සේ මේකට සිහින්ව කපාගත්ත ලුණු කොළ ටිකයි බැදගත්ත රතු කජු ටිකයි මේ විදිහට එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. දැන් මම උප්මා එක හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදාගත්ත උප්මා එක. මේක ගොඩාක් රසයි. ඔයාලත් හදලා බලන්න. අනිවාර්යෙන් මටත් කමෙන්ට් එකක් දාන්න. ආයෙ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.